2025 අවුරුද්ද වෙලත් තාම net run rate එක අභිරහසක්ද? අද විසඳමු ඒ අභිරහස. හරි. මෙර කලින් මම එක වීඩියෝ එකක් දැම්මා මොකක් හරි ක්‍රිකට් මැච් එකක ටීම් දෙකේ රන් රේට් දෙක ගණනය කරගන්න විදිහ සහ ඊට පස්සේ ටීම්ස් දෙකේ net run rate එක ගණනය කරගන්න විදිහ. ඒ වීඩියෝ එකේ අවසානයේත් මම පොරොන්දු වුණා සහ සමහර කමෙන්ට්ස් වල මෙම අහලත් තිබුණා. මොකද්ද? ලොකු ටූර්නමන්ට් එකක් යනකොට සමහර විට එක ටීම් එක මැච් දෙක තුනක් සමහර IPL වගේ එකක් ගත්තොත් මැච් 15ක් විතර සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක කොහොමද එක ටීම් එක net run rate එක හදාගන්නේ? හරි. අද අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඔය පිළිබඳ වැරදි අදහස් තියෙනවා. එයා මුලින්ම කියන්න ඕනේ කවුරු හරි හිතනවා නම් මෙන්න මෙහෙම තමයි හදන්නේ කියලා. අපි හිතමු මේ ඔය කියන ටීම් එක ඒ ටූර්නමන්ට් එකේදී මූලික වටේදී මැච් 3ක් ගහනවා. අපි හිතමු පළවෙනි මැච් එකේ ඒගොල්ලන්ට net run rate එකක් හම්බ වෙනවා ධන 2ක්. දෙවෙනි මැච් එකේ net run rate එකක් හම්බ වෙනවා ඍණ 1ක්. තුන්වෙනි මැච් එකේ net run rate එකක් හම්බ වෙනවා අපි හිතමු ධන 3ක්. ලේසියට මම ගත්තා එහෙම. සමහර අය හිතන් ඉන්නේ එතකොට මෙයාලගේ මැච් 3 අවසානයේ මුළු net run rate එක ගන්නේ අර ධන 2යි ඍණ 1යි ධන 3යි එකතු කරලා කියලා. එහෙම කරාම නම් එන උත්තරේ 4. නමුත් එහෙම නෙවෙයි ගන්නෙ. තව කට්ටියක් හිතනවා එතකොට කරන්නේ අර මැච් 3 net run rate 3 වෙන වෙනම අරගෙන එකතු කරලා ඒ එන උත්තරේ නැවත 3ෙන් බෙදනවා කියලා. එතකොට අතනාවේ 2යි ඍණ 1යි 3යි එකතු කරාම ධන 4ක් ආවා 3ෙන් බෙදලා ගත්තා 1.3ක් එනවා. ඒකත් වැරදි. එහෙම නෙවෙයි net run rate එක හැදෙන්නේ. මෙන්න මේකයි ඔකේ කතන්දරේ. දැන් මැච් එකක් වුණොත් ප්‍රශ්නයක්ම නැහැනේ. මැච් කීපයක් ගැහුවම යම් කණ්ඩායමක net run rate එක කියන එක හදන්නේ. හරි? යම් කණ්ඩායමක net run rate එක හදන්නේ ඒ මැච් කීපයක් පුරාවටම ඒ සලකන කණ්ඩායම තියෙන්නේ. හරි? x කියලා කියමුකෝ. හරි? එම කණ්ඩායම රැස් කළ මුළු ලකුණු ගණන. එම කණ්ඩායම ඒ මැච් 3ක් නම් 3 ඇතුළත කියමුකෝ. රැස් කළ මුළු ලකුණු ගණන. මුළු ලකුණු ගණන. right. ඒක දැන් රන් රේට් කියනකොට ඕක සාමාන්‍යයෙන් ඕවර් එකකටනේ බලන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ හිතනවා ඒ සඳහා වැය වෙච්ච ඕවර් ගාණයෙන් බෙදනවා කියලා. මෙහෙමයි. කලින් වීඩියෝ එක මම පැහැදිලි කරා සාමාන්‍යයෙන් එතෙන්දී ඇත්තට කෙරෙන ඕවර් ගණනෙන් නෙවෙයි බෙදන්නේ. වැය කර මුළු බෝල ගාණයෙන් බෙදලා ඕවරයක් බවට හරවන්න පස්සේ ඒක 6ෙන් ගුණ කරනවා. right. එහෙනම් මේක බෙදන්න ඕනේ වැය කළ මුළු පන්දු ගණන. ඒ සඳහා වැය කළ මුළු පන්දු ගණන. පන්දු ගණනෙන් බෙදලා ඊට පස්සේ ඒක නැවත 6ෙන් ගුණ කරනවා. 6ෙන් ගුණ කරනවා. ඒ ඕවරයක් බවට හරවන්න. ඊළඟට ඕකෙන් අඩු කරන්න ඕනේ. මොකක්ද අඩු කරන්නේ? ඒ සලන කණ්ඩායමට එරෙහිව දැන් ටීම් දෙක තුනක් සෙල්ලම් කරලා තියෙනවානේ. X කියන කණ්ඩායමත් එක්ක Y කණ්ඩායම සෙල්ලම් කරා. Z කණ්ඩායම සෙල්ලම් කරා. අන්න තමුන්ට එරෙහිව සෙල්ලම් කරපු කණ්ඩායම් තමුන්ට එරෙහිව රැස් කරගත්ත ලකුණු ගණන. එම කණ්ඩායමට එරෙහිව අනෙකුත් කණ්ඩායම් රැස් කළ මුළු ලකුණු ගණන බෙදන්න ඕනා ඒ සඳහා එම කණ්ඩායම් වැය කළ මුළු පන්දු ගණන. එම කණ්ඩායම් වැය කළ මුළු පන්දු ගණන. ඒක නැවත 6ෙන් ගුණ කරන්න ඕන ඕවරයක් බවට හරවන්න. මොකද ඕවර එකකට බෝල 6ක් තියෙන හින්දා. සාමාන්‍ය එහෙමනේ. එතකොට මෙතන මේ අදහස් කරන්නේ ඒ සලකන කණ්ඩායමේ මැච් 3 ඇතුළත මැච් කීපය ඇතුළත සලකන කණ්ඩායම මුහුණ දුන්නු මුළු පන්දු ගාන. මේ තියෙන්නේ ඒගොල්ලන්ට එරෙහිව අනෙකුත් කණ්ඩායම් පාවිච්චි කරපු මුළු බෝල ගාන. දැන් කෙනෙක්ට ඇත්තට මෙතනින් පස්සේ වීඩියෝ එක බැලුවේ නැතත් දැන් කතාව දන්නවා. නමුත් වඩා හොඳට මේක පැහැදිලි කරන්න මම හිතුවා උදාහරණත් අරගෙන net run rate ගණනය කරලා බලන්නම් කියලා. මම මේක හිතන්නේ ABC කියලා කණ්ඩායම් 3ක් සහභාගී වෙන අපි ඔය සෙල්ලම් කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ තියෙන 6 side ඒවා. ඕවර් 5 මැච් ඕවර් එක බෝල් 6 ගානේ තියෙන. අන්න එහෙම පොඩි ටූර්නමන්ට් එකක් කියලා හිතලා මම මේක කරන්න යන්නේ. මේ මෑතකදී ඔය ගැහුවේ ඉන්දියා නිව්සීලන්ඩ්
නෑ පාකිස්තාන් නිව්සීලන්ත සවුත් ඇෆ්‍රිකා ටූර්නමන්ට් එකක් ගැහුවේ. ඒක කරේ මොකද්ද? ටීම් දෙගොල්ල මැච් 3ක් ගැහුවා. ඒ මැච් 3 ගහලා ඉවර වෙලා බෙස්ට් ටීම් දෙක කෙලිම ෆයිනල් එකක් ගැහුවා. මැච් 4ෙන් ටූර්නමන්ට් එක ඉවරයි. අන්න ඒ වගේ එකක් මම මේ ගන්නෙ. හරි. මේකේ සහභාගී වෙනවා ABC කියලා කණ්ඩායම් 3. ඕවර් 5 මැච් ගහන්නේ ටීම් එකකට විකට් 5යි තියෙන 6 සයිඩ් මැච් එකක්නේ. හරි. මම නිකන් මෙහි මැච් ටිකක් තෝරගත්තා. හිතන්න පළවෙනි මැච් එක ගහන්නේ A සහ B කියන කණ්ඩායම් දෙක. ඒකේ ටීම් A තම පන්දු පාර 5 අවසානයේදී ලකුණු 50ක් රැස් කරනවා විකට් 3කට. ඇත්තටම මෙතන මේ විකට් 3 කියන එක රන් රේට් ගණනය කිරීමේදී අපිට අදාළ නැහැ. B කණ්ඩායම චේස් කරනවා ඕවර් 4යි බෝල එකකින් ලකුණු 55ක්. ඒ කියන්නේ අන්තිම බෝඩ 6ක් ගහන්න ඇති 49 ඉඳලා. විකට් 2යි දැවි ගිහින් තියෙන්නේ. එතකොට මෙයාලා කඩලු 3කින් ජයග්‍රහණය කරනවා පන්දු 5ක් ඉතිරිව තිබියදී. ඔය කියන මැච් එක දින්නේ B කියන කණ්ඩායම. B කණ්ඩායම අපි ලකුණු කරගමු. ඒක B දින්නා. දෙවෙනි මැච් එක B කණ්ඩායමයි C කණ්ඩායමයි ගහනවා. C කණ්ඩායම පළවෙනි පන්දුර පහර දීලා තමන්ගේ ඕවර් 5 ඇතුළත ලකුණු 65ක් රැස් කරන කඩලු දෙකක් දැවි ගිහිල්ලා B කණ්ඩායම ඕවර් 5 ඇතුළත රැස් කරගන්න ලකුණු 57යි විකට් 3ක් දැවි යනවා. ලකුණු 8කින් C කණ්ඩායම ජයග්‍රහණය කරලා තිනවා මේ මැච් එක. තුන්වෙනි මැච් එක A සහ C. C කියන ටීම් එක පන්දු ඕවර් 4යි පන්දු 3කදී කඩලු සියල්ලම දැවි යනවා. ඕල් අවුට් වෙලා රැස් කරගෙන තියෙන ලකුණු 47යි. ඒ කණ්ඩායම චේස් කරනවා ඕවර් 4යි බෝල දෙකක් ඇතුළත ලකුණු 48යි කඩලු දෙකකට ජයග්‍රහණය කරන කඩලු 3කින්. ඒතකොට ඔය කියන මැච් එක දිනලා තියෙන්නේ ඒ කණ්ඩායම. දැන් අන්තිම මැච් 3 අවසානයේදී B කණ්ඩායම එක මැච් එකක් දිනුම්, C කණ්ඩායම එක මැච් එකක් දිනුම්, A කණ්ඩායම එක මැච් එකක් දිනුම්. දැන් ෆයිනල් එක ගහන්නේ බෙස්ට් ටීම්ස් දෙක නම් අනිවාර්යෙන් net run rate එක ගන්න වෙනවා. මොකද සාමාන්‍ය දින්න මැච් එකක් වෙනින් පොයින්ට්ස් දෙකක් ගන්න හම්බුනාම මේ හැම ටීම් එකක ඉන්නේ පොයින්ට්ස් දෙක ගන්න. හැමෝම එක මැච් එක ගන්න දින්නලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් net run rate එක ගන්නට ඕන වෙනවා. මම උදාහරණ මෙහෙම ගත්තේ නැත්තේ. හිතන්නකෝ A කණ්ඩායම මැච් දෙකක් දින්නවා. B කණ්ඩායම මැච් දෙකක් දින්නවා. මැච් එකක් දිනනවා. C කණ්ඩායම එයාගේ මැච් දෙකම පරදිනවා. එහෙම වුණොත් අපිට net run rate ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැනේ. එහෙම වුණොත් ඒ කණ්ඩායම B කණ්ඩායම කෙලින් ෆයිනල් එක දාන්න පුළුවන්. නමුත් මෙතනදී අනිවාර්යෙන් අපිට net run rate එක ගන්නට අවශ්‍ය වෙනවා. දැන් බලමු එක එක ටීම් වල net run rate ගණනය කරලා. මුලින් මම බලනවා A ටීම් එකේ net run rate එක. A ටීම් එකේ net run rate එක. net run rate A ටීම් එකේ. දැන් කොහොමද බලන්නේ? එම කණ්ඩායම රැස් කරපු මුළු ලකුණු ගාන බලන්න ඕනේ. දැන් මේකේ මැච් දෙකයිනේ මේගොල්ලෝ සෙල්ලම් කරේ. මැච් 3-4ක් වුණත් ඕකම නැවත නැවත එකතු වෙවි යන එක තමයි වෙන්නේ දිගටම. හරි. අපි බලමු. ඒ කණ්ඩායම එක මැච් එක ලකුණු 50ක් රැස් කරලා තියෙනවා. ඒ කණ්ඩායම අනිත් මැච් එකේදී ලකුණු 48ක් රැස් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ රැස් කරපු ලකුණු ගණන් දෙක එක මැච් එක ලකුණු 50යි අනිත් මැච් එකේ ලකුණු 48යි. වැය කළ මුළු පන්දු ගාන මෙතන ලකුණු 50 රැස් කරන්න පන්දු ඕවර් 5ක් පාවිච්චි කරනවා. පන්දු ඕවර් 5ක් කිව්වට අපිට ඕක ඕනේ පන්දු ගාන විදිහට. මේ කියන්නේ පන්දු 30ක්. පන්දු 30ක් පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මෙතනදී ලකුණු 48 රැස් කරන්න පන්දු ඕවර් 4යි පන්දු 2යි. පන්දු ඕවර් 4ක් කියන්නේ බෝල 6 ගානේ පන්දු ඕවර් 4ක් එතන බෝල 24යි. තව මෙතන බෝල දෙකක් ගිහිල්ලා තියෙනවා පස්වෙනි ඕවරෙන්. ඒතකොට බෝල 26යි. එහෙනම් එතන ගන්න ඕනේ ඒගොල්ලෝ වැය කරලා තියෙන බෝල 26ක් කියලා. එයාලා බෝල 30න් පාවිච්චි කරේ නැහැ. බෝල 26යි චේස් කරන්න පාවිච්චි කරේ. එතන මෙතන බෝල 30යි මෙතන බෝල ගාන 26යි. එහෙනම් වැය කර ඒ සඳහා ඒගොල්ලෝ වැය කරපු ඔය එකේ ලකුණු ගාන රැස් කරන වැය කරපු පන්දු ගාන 30 ධන 26යි. ඒක ಗುಣ කර ගන්න ඕනේ මේ 6න්. ඇත්තට මේ සුළු කිරීම කරද්දී 6 පොදු සාධකයක් විදිහට එළියෙන් අරන් තියන්නත් පුළුවන් ඕනේ නා. ඇත්තට මේක තේරුම් ගන්න ක්‍රිකට් උන තියෙන්න ඕනේ. ආසාවත් නැති කෙනෙක් මේක බලන්නේ නැහැ. සාහනෙත් එක ගණිතය පිළිබඳ යම් දැනුමක් තියෙනත් අවශ්‍යයි. මේක 6න් ගුණ කරලා තියෙනවා. අඩු කරන්න ඕනේ. එම කණ්ඩායමට එරෙහිව. ඒ කියන්නේ ඒ කණ්ඩායමට එරෙහිව අනෙකුත් කණ්ඩායම. අනෙකුත් කණ්ඩායම කියලා කියන්නේ B කණ්ඩායම, C කණ්ඩායම ඒගොල්ලෝ රැස් කරපු මුළු ලකුණු ගාන බලන්න ඕනේ. හරි. ඒ කණ්ඩායමට එරෙහිව B කණ්ඩායම රැස් කර ලකුණු 55ක්. ඒ කණ්ඩායමට එරෙහිව C කණ්ඩායම ලකුණු රැස් කර 47ක්. එහෙනම් එතනදී මොකද වෙන්නේ? අපි 55යි 47යි. ඒට එරෙහිව අනිත් කණ්ඩායම් දෙක රැස් කරපු ලකුණු ගණන් දෙක එකතු කරගත්තා. 55යි 47යි.
ඒ සඳහා ඒගොල්ලෝ භාවිතා කරු පන්දු වාර ගාන, පන්දු ගණන මේ ලකුණු 55 රැස් කරන්න ඒගොල්ලෝ වැය කරේ ඕවර් 4යි 1 බෝලයයි. ඕවර් 4ක් කියන්නේ 6 වරක් 4 බෝල 24යි. මේ එක බෝලේ ගත්තාම බෝල 25යි. B කණ්ඩායම වැය කරේ බෝල 25යි. C කණ්ඩායමේ සිද්ධිය විශේෂයි. C කණ්ඩායම මම ඒකත් මතක් කරන්න මේ ගත්තේ පන්දු ඕවර් 4යි පන්දු 3ක් තමයි සෙල්ලම් කරේ. නමුත් එයාලා ඕල් අවුට් වුණා. විකට් 5ම ගිහිල්ලා. ඒක විශේෂයි. කලින් වීඩියෝ එක මම කිව්වා ටීම් එක ඕල් අවුට් වුණොත් එහෙම මේ නෙට් රන් රේට් එක ගන්න කරද්දී මුළු පන්දු වාර ගානම පාවිච්චි කරා කියලා තමයි ගණනේදී ගන්නෙ. ඒක යාළුවගේ දුර්වලතාවයනේ මුළු ඕවර් ගාන ගැහුවේ නැති එක. එතකොට මේගොල්ලෝ මෙතන ඕවර් 4යි බෝල 3ක් විතරක් ෆේස් කරාට පන්දු ඕවර් 5ම භාවිතා කරා කියලා තමයි ගණන් ගන්නෙ. එතකොට එතන එනවා පන්දු 30ක්. හරි. එතකොට B කණ්ඩායම වැය කරේ පන්දු 25යි, C කණ්ඩායම වැය කරා පන්දු 30ක් කියලායි ගන්නෙ. එහෙනම් මෙතන බෙදන්න ඕනේ 25 ධන 30. 25 ධන 30. 25 ධන 30. ඒක ගුණ කරගන්න ඕනේ 6යි. ඒක ගුණ කරගන්න ඕනේ 6යි. ඇයි ඕවර් එකකට වඩා හරවන්න. දැන් මේක බෙදලා මේ දෙන්න එකතු කරා. හරි? එකතු කරා බලමු මෙතන 98ක් එනවා. 98ක් එනවා. මෙතන එකතු කරගත්තාම 56ක් එනවා. ඒක ගුණ කරගන්න ඕන 6යි. මේ දෙක එකතු කරගත්තාම 12යි. එකක් ඉතුරුයි. හරි? 102ක් එතනින් එනවා. ඒක බෙදන්න තියෙන්නේ 55න්. ඒක ගුණ කරගන්න ඕන 6න්. අපි උත්තරේ පස්සේ බලමු. රසය තව ටිකක් තියාගෙන ඉමු. දැන් බලනවා අපි B ටීම් එකේ නෙට් රන් රේට් එක. B ටීම් එක රැස් කරපු මුළු ලකුණු ගාන බලන්න. B ටීම් එක මැච් එක රැස් කරලා ලකුණු 55ක්. B ටීම් එක අනිත් මැච් එකේ රැස් කරලා ලකුණු 57ක්. 55 එකතු කිරීම 57ක් රැස් කරලා තියෙනවා. 55 රැස් කරන්න ඒගොල්ලෝ වැය කරේ පන්දු 25යි. ඊළඟ මැච් එකේ ලකුණු 57ක් රැස් කරන්න පන්දු වාර 5ම වැය කළා. පන්දු වාර 5ක් කියන්නේ ඒගොල්ලෝ එතන පාවිච්චි කරලා තියෙනවා බෝල 30ම. බෝල 30ම. එහෙනම් ඒකට එකතු කරගන්න වෙනවා අපිට 30. ඒක ගුණ කරගන්න ඕනේ අර කතා වෙච්ච විදියට 6. අඩු කරන්න. බීට එරෙහි අනෙක් කණ්ඩායම් දෙක. ඒ කණ්ඩායම C කණ්ඩායමයි. බීට එරෙහිව ඒ කණ්ඩායම ලකුණු 50ක් රැස් කරා. ලකුණු 50ක් රැස් කරා. C කණ්ඩායම බීට එරෙහිව C කණ්ඩායම ලකුණු 65ක් රැස් කරා. මෙතන ඒ කණ්ඩායමේ ලකුණු 50 රැස් කරන්න පන්දු 30ක් වැය කරා. C කණ්ඩායම ලකුණු 65 රැස් කරන්න පන්දු 5ම. ඒ කියන්නේ පන්දු 30ම භාවිතා කළා. එතනත් එකතු වෙන්නේ 30ක්මයි. ඊට පස්සේ ඒක ගුණ වෙන්න ඕනේ 6න්. දැන් මේක එකතු කරගත්තාම 112ක් එනවා නේද? 112ක් එතනින් එනවා. බෙදන්න එනවා. මෙතන එනවා 55. ඒක ගුණ කරගන්න වෙනවා අපිට මෙතන මේ 6න්. අඩු කරන්න ඕන. මෙතන එකතු කරාම එනවා 115ක්. 115 බෙදන්න එනවා 60න්. ගුණ කරගන්න වෙනවා 6න්. ඒක නම් සුළු කරන්න ලේසියිනේ. ඊළඟට බලමු අපි C කණ්ඩායමේ නෙට් රන් රේට් එක. C කණ්ඩායම රැස් කරගත් ලකුණු. C කණ්ඩායම එක තරඟයක ලකුණු 65ක් රැස් කළා. අනිත් එකේ 47ක් රැස් කළා. 65 එකතු කිරීම 47. ඒ සඳහා බලමු පන්දු ගණන 65 රැස් කරන්න පන්දු 30ක් වැය කළා. 47 රැස් කරන්න මං කලින් මතක් කළා එතෙන්දි ගන්න පන්දු 30ක් වැය කළා කිය. ගුණ කරන්න ඕන 6. අඩු කරමු. සීට එරෙහිව අනෙක් කණ්ඩායම් දෙක. ඒ කණ්ඩායමයි B කණ්ඩායමයි. සීට එරෙහිව ඒ කණ්ඩායම ලකුණු 48ක් රැස් කරලා තියෙනවා. B කණ්ඩායම 57ක් රැස් කරලා තියෙනවා. 48 ධන 57. ඒ කණ්ඩායම 48යි B කණ්ඩායම 57යි. බෙදමු. ඒ කණ්ඩායම මෙහිදී පාවිච්චි කරලා තියෙන පන්දු 26යි. B කණ්ඩායම පන්දු 30ක් පාවිච්චි කරා. 26 ධන 30යි. ගුණ කරගන්නව නැවත 6න්. මෙතන එකතු කරගන්න ඕන. මෙතන එකතු 112ක් එනවා. බෙදන්න ඕනේ 60න්. මේක එකතු 112ක් එනවා. බෙදන්න ඕනේ 60න්. ඒක යලි ගුණ කරගන්න ඕනේ 6න්.
මෙතන 8යි 7යි 15ක් එකක් ඉතුරුයි. මේ 9යි අර 1යි 10යි 105යි. ඒ 105 බෙදන්න ඕනේ 56න්. එය නැවත ගුණ කරගන්න ඕනේ 6න්. දැන් මේක රසයෙන් බලන කෙනෙක්ට අවස්ථාව තියෙනවා. මේක වීඩියෝ එක කැමති නම් නවත්තලා net run rate තුන වෙන වෙනම ගණනය කරලා මම කියන්න කලින් බලනවා කවුද මේ net run rate එක හරියද කවුද ෆයිනල් එක ගහන්න සිලෙක්ට් වෙන ටීම්ස් දෙක කියලා. දැන් ඕන වීඩියෝ එක නවත්තලා ගන්න එකලා බලලා ඉන්න. මෙන්න මේවා සුළු කරාම ලැබෙන අගයන් තුන මම සුළු කරලා බලලා දැම්මා. net run rate එක බලනකොට net run rate එක ධන අගයක් තියෙනවා B team එකට. මේ දෙන්නටම දෙන ඍණ අගයන් දෙකක්. මේ ඍණ අගයන් දෙකෙන් වඩා විශාල සංඛ්‍යාව බිඳුව පැත්තට බර සංඛ්‍යාව මෙන්න මෙයා. 0.5 බිඳුව. මෙයා තමයි net run rate එකෙන් නරකම ටීම් එක. දැන් මේකට අපි ටේබල් එක ගහලා බැලුවොත් ටීම් එක සෙල්ලම් කරු මැච් ගාන, දිනපු මැච් ගාන, පෙරදිච්ච මැච් ගාන, ටයි වෙච්ච ප්‍රතිඵලයක් නැති මැච් මේකේ තිබුණ නැති නිසා මම ඒකට කොලම්ස් දෙකක් දාන්නේ නැහැ. පොයින්ට්ස් ගාන සාමාන්‍ය දින එක මැච් වල පොයින්ට්ස් දෙකක් ගාන හම්බෙනවා. මෙතන net run rate එක. ඒකතර මේකේ අන්තිම ටේබල් එකෙන් ඕන විදිහ. net run rate එකෙන් උඩින් ඉන්නේ B team එක. මොකද හැමෝම පොයින්ට්ස් අතරින් සමානයි. නැත්තම් මුලින් බලන්න ඕන පොයින්ට්ස් ගාන. නමුත් මේකේ හැමෝම පොයින්ට්ස් ගාන සමාන නිසා net run rate එකෙන් බලමු අපි. ඊළඟට ඉන්නේ C team එක. ඊළඟට ඉන්නේ A team එක. මේ තුන් ගොල්ලම මැච් දෙක ගානේ සෙල්ලම් කළා. එක මැච් එක ගානේ දින්නා. එක මැච් එක ගානේ පෙරදුනා. දිනපු මැච් එකට පොයින්ට්ස් දෙකක් හම්බුණා. පොයින්ට්ස් දෙක ගානේ හැම ටීම් එකකටම තියෙනවා. හැබැයි net run rate එක අරගෙන බලනකොට B team එක තමයි ධන 0.71ක net run rate එකක් තිබුණා. C team එකට ඍණ 0.5ක් 0.5යි බිඳුවක්. දශම ස්ථාන 3කට මම බැලුවා. A team එක ඍණ 0.6යි 2යි 7ක්. එහෙමනම් ෆයිනල් එක ගහන්න ඕන B team එකයි C team එකයි. මේකේ තව මැච් තිබුණත් ගාන හදන විදිය මේ විදිහම තමයි. ඒ හැම මැච් එකේම ඒගොල්ලෝ ගහපු මුල් ලකුණු ගාන ඒ වෙනුවෙන් ඒගොල්ලෝ පාවිච්චි කර මුළු බෝල ගානෙන් බෙදලා 6න් ගුණ කරනවා. එයාලට එරෙහිව අනෙකුත් කණ්ඩායම් ඒගොල්ලොන්ට එරෙහිව අනෙකුත් කණ්ඩායම් රැස් කරපු ලකුණු ගණන් වල එකතුව ඒ සඳහා ඒගොල්ලෝ වැය කළ පන්දු මුළු ගානෙන් බෙදලා නැවත 6න් ගුණ කරනවා. මැච් දෙකක් නෙවෙයි 15ක් 20ක් ගැව්වත් ගණනේ වෙන්නේ ওই විදිහට තමයි. මේක වෙන කිසිම විදිහකට ගණනය කරන්න බෑ. net run rate වෙන වෙනම අරන් එකතු කරන්න හෝ net run rate සේරම එකතු කරලා මැච් ගානෙන් බෙදලා ඒ කියන ක්‍රම කලින් කියවා වගේම වැරදි මෙයයි නිවැරදිම ක්‍රමය. ඊට පස්සේ ඕනනම් කට්ටියට තව මොකක් හරි ටූර්නමන්ට් එකක් ඇත්තට යන වෙලාවක චෙක් කරලා බලන්න පුළුවන් මේ විදිහට හදලා ඒ උත්තර හරියට එනවද කියලා. ඇත්තට මේවට දැන් ඇප් තියෙනවා. නමුත් රියල් ක්‍රිකට් ඉත්තෑවෙක් net run rate එක හදන විදිය නොදැන මැරෙන්න බෑ.